right. සුබ දවසක් සියලු දෙනාටම. අද 360 commerce පළවෙනි පාඩමේ අවසාන paper discussion එක යනවා. ඒතර අපි paper discussion ගත්තා 4ක් හෝ 5ක්. ඒතර මේ අන්තිම එක අද යනවා. ඒතර අපි ලබන සතියේ තියෙන්නේ දෙවෙනි පාඩම සමාජ වගකීම් හා ආචාර ධර්ම. ලස්සන පාඩමක්. කාටත් ආසී වෙන පාඩමක්. හරිද? ඒතර ඒක කතා කරන්න තමයි අපිට ඉස්සරහට ඊළඟ සතියේ ඉඳන් අලුත් මාසෙක අලුත් දවසක අලුත් පාඩමක් අපිට ඉස්සරහට ගෙනියන්න තියෙනවා. right. අද දැන් අපි past papers ගත්තොත් දැනට 2019 කතා කරා 2020 කතා කරා. ඒතර අද කතා කරනවා 2021 paper එක. ඒතර 2021 paper එක ගත්තට පස්සේ 2021 paper එකේ පළවෙනි පාඩමට අදාළ ටික විතරයි කතා කරන්නේ. ඇයි ඒ? අපි මෙතෙක් ඉගෙන ගත්තේ තාම පළවෙනි පාඩම විතරයි. එතකොට පළවෙනි පාඩම විතරක් ඉගෙන ගත්ත නිසා පළවෙනි පාඩමට ඕන ටික විතරයි අද අපි කතා කරන්නේ. පැහැදිලිද? right. අපි බලමු පළවෙනි පාඩමට අදාළව 2021 paper එකේ කොහොමද ප්‍රශ්න අහලා තියෙන්නේ කියලා. ඉතින් අපි MCQ කතා කරා. ඊට පස්සේ ලස්සනට දෙවෙනි කොටසකට ගියා. දෙවෙනි කොටසේ මොනවද අහලා තියෙන ප්‍රශ්න පළවෙනි පාඩමේ පළවෙනි කොටසේ තියෙන මොනවද? හිස්තැන් පුරවන ප්‍රශ්න මොනවද? අපි කතා කරා. අපි බලමු 2021 මොන වගේ තත්ත්වයක්ද උදා වෙලා තියෙන්නේ කියලා. right. මේ දවස් දාලා තියෙනවා 2021 පාස් පේපර් එක 2021 දී මෙතන 2021 සහ 22 කියලා තියෙන්නේ හරියටම හරි මාසේ තිබුණේ නැති නිසා නේ. හරි මාසේ මේ එක්සෑම් එක තිබුණේ නැති නිසා තමයි මෙතන 21 22 කියලා දාලා තිබුණේ. එතන මේ අපිට 21 පේපර් එක. පැහැදිලි? right. මේ ඉතින් අපි දන්නවනේ ප්‍රශ්න වලට උත්තර ලියන විදිය. ඒ කියන්නේ ඔයාට උපදේශ මාලාවක් දීලා තියෙනවා. අපි කලින් කතා කරා වගේ. සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕන, විභාග අංක ලියන්න ඕන. ඒව දැනට අවුලක් නෑනේ. දැන් අපි කතා කරන පළවෙනි පාඩම විතරයි තාම. අපිට ඉස්සරහට ගියාට පස්සේ ඔක්කොම ටික කතා කරන්න පොලිවට නේ. ඒතර තවත් ලේසි. right. අපි පළවෙනි ප්‍රශ්නෙට ගියොත් පළවෙනි ප්‍රශ්නේ කොහොමත් අහන්නේ පුතේ පළවෙනි පාඩමේ. හරි. එතකොට පළවෙනි පාඩමේ කොහොමත් අපි දන්නවා පළවෙනි ප්‍රශ්නේ අහන්නේ කොහොමත් පළවෙනි පාඩමේ කියන එක. හරි. හරිනේ? හරි. රෙකෝඩින්. right. අපි කොහොමද දන්නවා? හරිද? කොහොමද දන්නවද? දන්නද තාක්ෂණික දෝෂ? හරිද? ඕන තමයි. හරිද? අපි කොහොමද දන්නවා? පළවෙනි ප්‍රශ්නේ අහන්නේ පළවෙනි පාඩමෙන් කියන එක. හරිද? එතන පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ඔබ පළවෙනි පාඩමෙන් කියන එක අපි දන්නවා. බලන්න. සෑම භාණ්ඩයක් හා සේවාවක් මගින්ම පාරිභෝගික නවත්තලා තියෙන්නේ. එතනින් එහාට අපි කන්ටිනියු කරගෙන යන්න ඕන. මොකද? සෑම භාණ්ඩයක් හා සේවාවක් මගින්ම අවශ්‍යතා ඉටු කරයි. හරිද? හරි. සෑම භාණ්ඩයක් හෝ සේවාවක් මගින්ම අවශ්‍යතා ඉටු කරනවා. අවුලක් නැහැ. ෂේප්. උවමනා ඉටු කරයි. මෙන්න ඒකත් හරි. අවශ්‍යතාවත් ඉටු කරන උවමනාත් ඉටු කරන. හරිනේ අපි ඉගෙන ගන්නවා බඩගින්නට තමයි මොනවා හරි දෙයක් කන්නේ. භාණ්ඩයක් හෝ සේවාවක්. හරිද? සේවා කන්නේ නැහැ නේ. හරිද? හරිද? ඊට පස්සේ මේ අවශ්‍යතාවය මේ භාණ්ඩ හා සේවා වගේ අවශ්‍යතා ඉටු කරනවා. අපි දන්නවා ඒක හරි. උවමනාත් ඉටු කරනවා. ඒකත් හරි. ඒකත් අපි දන්නවා. අවශ්‍යතාවත් ඉටු කරනවා, උවමනාත් ඉටු කරනවා. අන්න අවශ්‍යතා හා උවමනා ඉටු කරයි. ඒක කොහොමත් හරි අවශ්‍යතාව උවමනා ඉටු කරනවා කියලා අපි දන්නවනේ.
එතන උත්තරේ තියෙනවා අවශ්‍යතා හා උවමනා ඉටු කරයි. ඒකත් හරි. අවශ්‍යතා ඉටු කිරීමට හිඟ සම්පත් භාවිතා කරයි. ඒකත් හරි. ආර්ථික කටයුත්ත. උවමනාන් කිරීමට ඉටු කිරීමට හිඟ සම්පත්. ඕකත් හරි. දැන් උත්තර ටික ඔක්කොම අපිට ගාන්ට භාණ්ඩ සේවා මගින් අවශ්‍යතා ඉටු කිරීමට හිඟ සම්පත් නෑ. ඒ දෙක ගන්න බෑ. අපිට අවශ්‍යතා ඉටු කරයි ගන්න පුළුවන්, උවමනා ඉටු කරයි ගන්න පුළුවන්, අවශ්‍යතා උවමනා ඉටු කරයි කියන එක ගන්න පුළුවන්. තුනම ගන්න පුළුවන්. හරිද? මේ දෙකත් යන්තම් ගැලපෙන උත්තර දෙක. හරිද? ඒක වඩාත්ම හොඳ උත්තර තුනකට තියෙනවා. පළවෙනි එක තියෙනවා, දෙවෙනි එක තියෙනවා, තුන්වෙනි එක තියෙනවා. වඩාත් උත්තර පහෙන් වඩාත්ම හොඳ උත්තර තුනක් තියෙනවා. අපි බලන්න ඕන ඔය උත්තර තුනනුත් හොඳම එක. මොකද්ද? අපි බලන්න ඕන ඔය උත්තර තුනෙනුත් හොඳම එක. පැහැදිලිද? ඒතර ඔය උත්තර තුනෙනුත් හොඳම උත්තරේ මොකද්ද? අවශ්‍යතා හා උවමනා ඉටු කරයි. ඒතර ඔයාලා ඒක දැනගෙන ඉන්න ඕන. අපි මෙහෙම උත්තරයක් තෝරාද්දි පුතේ හරිද? හොඳට මතක තියාගන්න උත්තර පහ හරියන්න පුළුවන්. දැන් මේ උත්තර පහ බැලුව බැලමට හරි. හරිනේ? අවශ්‍යතා ඉටු කිරීමට හිඟ සම්පත් පාවිච්චි කරලා තමයි භාණ්ඩ හදන්නේ. උවමනා ඉටු කිරීමට හිඟ සම්පත් පාවිච්චි කරලා තමයි භාණ්ඩ හා සේවා කොහොමද හදන්නේ. ඒක අපි දන්නවා. අවශ්‍යතාත් ඉටු කරන උවමනාත් ඉටු කරන. ඒකත් හරි. අවුලක් නැහැ. කිසි කේස් එකක් නැහැ. හැබැයි අපි බලන්න ඕන මෙතනින් උත්තර පහෙන් හරිම උත්තරේ. මොකද්ද? උත්තර පහෙන් හරිම උත්තරේ තමයි අපි බලන්න ඕන. පැහැදිලිද? උත්තර පහෙන් හරිම උත්තරේ මොකද්ද? අවශ්‍යතා හා උවමනා ඉටු කරයි කියන එක. පැහැදිලිද? ඒතර උත්තරේ අංක 3. ඒතර මෙන්න මෙතන හිස් තැනක් තියෙනවා. ඔයාලා පුරුදු වෙන්න මෙන්න මේ ඉරි ගහන්න නෙමෙයි. මෙන්න මේ හිස් තැනේ අංකේ දාන්න පුරුදු වෙන්න. හරිද? ඒතර විභාගෙම ඉරි ගැහුවට වැඩක් නැහැ. කෙලින්ම මෙතන තමයි බලන්නේ. ඔයාලා මෙතන ඉර ගහලා මෙතන ලියලා නැත්තම් ලකුණු හම්බ වෙන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. පැහැදිලිද? right. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ. ප්‍රාථමික නිෂ්පාදන යනු. ප්‍රාථමික නිෂ්පාදන යනු. අපි white board එකට යමු. ප්‍රාථමික නිෂ්පාදන යනු. අපි ඉගෙන ගන්නවා ප්‍රාථමික නිෂ්පාදනයක් කියන්නේ මොකක්ද? අපි ඉගෙන ගන්න මෙන්න මෙහෙම තුනක්. ප්‍රාථමික, ද්විතීක, තෘතීක. මොකද්ද? ප්‍රාථමික, ද්විතීක, තෘතීක. ඉගෙන ගන්නව නේද? ඉගෙන ගන්න නැද්ද? ඉගෙනගෙන තියෙනවා. ප්‍රාථමික, ද්විතීක, තෘතීක කියලා තුනක් ඉගෙනගෙන තියෙනවා. අන්න එතනදී හරිද? එතනදී ප්‍රාථමික කියලා අපි ඉගෙන ගන්නවා ප්‍රාථමික කියලා අපි ඉගෙන ගන්නවා ස්වභාව ධර්මයෙන් ලැබෙන දෑ ඒ ආකාරයටම ඉදිරිපත් කිරීම. මොකද්ද? ප්‍රාථමික කියලා අපි ඉගෙන ගන්නවා ස්වභාව ධර්මයෙන් ලැබෙන දෑ ඒ ආකාරයටම ඉදිරිපත් කිරීම. එකගයිද? මං එකගයි. මොකද්ද? ප්‍රාථමික කියලා අපි ඉගෙන ගන්නවා ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් ඒ විදිහට වෙනස් කරනවද? නෑ. කිසිදු වෙනසක් කරන්නේ නෑ. ඒ විදිහට ඉදිරිපත් කරනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? ප්‍රාථමිකයි. ස්වභාව ධර්මයෙන් ලැබෙන දේ වෙනස් කරනවා නම් වෙනස් කර ඉදිරිපත් කරනවා නම් අන්න ඒකට කියනවා ද්විතීකයි. ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් ඒ විදිහටම දෙනවා නම් ප්‍රාථමිකයි. ස්වභාව ධර්මයෙන් දෙන දේවල් වෙනස් කරනවා නම් ද්විතීකයි. සියලුම සේවා තෘතීකයි. අපි ඉගෙන ගන්නවා සියලුම සේවා තෘතීකයි අපි ඉගෙන ගන්නවා පළවෙනි පාඩමේ නේ. එතකොට මෙන්න ස්වභාව ධර්මයෙන් ලැබෙන දේ ඒ විදිහටම දෙන එකට අපි තව නමක් මුලින්ම ඉගෙන ගන්නවා. මොකද්ද? නිෂ්කර්ෂක කර්මාන්ත. එතකොට ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් වෙනස් කරන එකට තව නමක් කිව්වා අපි නිර්මාණක කර්මාන්ත. පැහැදිලිද? ඒ කියන්නේ අපි මෙන්න මේ එකිනෙකට සම්බන්ධයි කියන එක අපි පැහැදිලි කරගන්න ඕන. පැහැදිලිද? right. මෙතනදී ස්වභාව ධර්මයෙන් ලැබෙන දේ ඒ විදිහටම දෙනවා නම් ප්‍රාථමිකයි. ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් වෙනස් කරනවා නම් ද්විතීකයි. සියලුම සේවා තෘතීකයි. අපි දන්නව දැන්. හරි. අපි දැන් මේ තුන දන්නවා. නේ? අපි යන් ওই තුනත් අරගෙන ප්‍රශ්නෙට ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ? මින් ප්‍රාථමික නිෂ්පාදන යනු. මොකක්ද අහන්නේ?
මින් ප්‍රාථමික නිෂ්පාදන යනු. මොනවද මින් ප්‍රාථමික නිෂ්පාදන කියලා කියන්නේ? අතුරු නිෂ්පාදන වේ. අතුරු නිෂ්පාදන කියන්නේ මොනවද? අතුරු නිෂ්පාදන කියලා කියන්නේ පුතේ හරිද? අතුරු නිෂ්පාදනයක් කියලා කියන්නේ හරිද? ප්‍රධාන නිෂ්පාදිතය තියෙනවනේ. ප්‍රධාන නිෂ්පාදිතය උදාහරණයක් ගාමන්ට් එකක ඇඳුම ප්‍රධාන නිෂ්පාදිතය තමයි ඇඳුම. එතකොට ගාමන්ට් එකක ප්‍රධාන වශයෙන්ම හදන්නේ මොකද්ද? ඇඳුම. මොකද්ද ගාමන්ට් එක ප්‍රධාන වශයෙන් හදන පුතේ? ඇඳුම. එකගයිද? මං එකගයි. ඔයාලා එකගයි වෙනවා මං එකගයි කොහොමද? ඔයාලා එකග වෙන්නත් ඕන. මොකද්ද? අතුරු නිෂ්පාදන කියන්නේ මොකද්ද කියලා අපි කතා කරනකොට ප්‍රධාන නිෂ්පාදිතය ගැන අපිට කතා කරන්න වෙනවා. හරිද? ප්‍රධාන නිෂ්පාදිතය කියලා කියන්නේ ඇඳුම්. ගාමන්ට් එක ගත්තොත් ඇඳුම්. ඔන්න ගාමන්ට් එකක මෙන්න මෙහෙම ඇඳුම හදද්දී හිතන්න මෙන්න මෙහෙම ඇඳුම හදනවා. හරිද? ඔන්න ඔහොම කියන්න මේ මෙහෙම ලස්සනට මෙන්න මෙහෙම ෂර්ට් එකක් එනවා. හරිද? මේ ෂර්ට් එක හදන්නේ මෙන්න මෙහෙම රෙදි කෑල්ලකින් නේද? මෙන්න මේ වගේ රෙදි කෑල්ලකින් හදන්නේ. නේ? ඔන්න ඔතනදී මෙන්න මේ වගේ කෑල්ලක් අයින් වෙනවා. මෙන්න මේ වගේ කෑල්ලක් අයින් වෙනවා. පැහැදිලිද? දැන් බලන්න. මෙන්න මෙතන මෙන්න මේ කෑල්ල අයින් වෙනවා. මෙන්න මේ කෑලි දෙක අයින් වෙලා නේද තියෙන්නේ? මේ අයින් වෙන කෑලි ටික. මෙන්න මේක සහ මේක. ඒතකොට රෙදි කෑල්ල ලස්සනට ඇඳුම මෙහෙම එනවා. පැහැදිලිද? මෙන්න මෙහෙම ලස්සනට ඇඳුම එනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ අයින් වෙච්ච කෑලි. මේ තියෙන්නේ මොකද්ද? ප්‍රධාන නිෂ්පාදනය හදද්දී ප්‍රධාන නිෂ්පාදිතය හදද්දී අයින් වෙච්ච එක. අන්න ප්‍රධාන නිෂ්පාදිතය හදද්දී මෙන්න මේ ඇඳුම හදද්දී හරිද? මෙන්න මේ අයින් වෙන කෑලි ටික තියෙනවනේ. මෙන්න මේ අයින් වෙන කෑලි ටික. මෙන්න මේ අයින් වෙන කෑලි ටික පාවිච්චි කරලා හදන පාපීසි. මොකද්ද? මෙන්න මේ අයින් වෙච්ච කෑලි ටික පාවිච්චි කරලා හදන මොනවද? මේ පාපීසි හදන. මොකද හදන්නේ? පාපිස්නාවක්. මොකද හදන්නේ? පාපිස්නාවක්. මොකද්ද? පාපිස්නාව. මොකද හදන්නේ? පාප. දැන් ගාමන්ට් එකක ප්‍රධාන නිෂ්පාදිතය තමයි මොකද්ද? මෙන්න මේ ඇඳුම්. ඇඳුම් හදන එක. හරිද? ඔය ඇඳුම් හදද්දී ඔය ඇඳුම හදනකොට හරිද? ඇඳුම හදනකොට හරිද? ඇඳුම හදනකොට ඒ ඇඳුම හදද්දී ඉවර වෙන කොටසක් තියෙනවනේ. ඉවර වෙන කොටස මොකක් කරනවද? අයින් කරන කොටසක් තියෙනවනේ. අයින් කරන කොටසින් හදනවා පාපීසි. ඔන්න ඔය පාපීසර අපි කියනවා අතුරු නිෂ්පාදන. මොකද්ද? අතුරු නිෂ්පාදනය. ඒ කියන්නේ ප්‍රධාන නිෂ්පාදිතයෙන් ඉවත් කරන දේවල් පාවිච්චි කරලා මොනවද? ප්‍රධාන නිෂ්පාදිතයෙන් ඉවත් කරන දේවල් පාවිච්චි කරලා මොකක් කරන එකද? වෙනත් නිෂ්පාදිතයක් හදනවා නම් අපි ඒකට කියනවා අතුරු නිෂ්පාදිත. මොකද? ප්‍රධාන නිෂ්පාදනය තමයි ඇඳුම්. මෙන්න මේ ප්‍රධාන නිෂ්පාදනයෙන් ඉවත් කරන කෑලි ටික පාවිච්චි කරලා හදනවා වෙනත් නිෂ්පාදනයක්. පාපිස්සක්. අන්න ඒකට කියන මොකද්ද? අතුරු නිෂ්පාදනයක් කියලා. පැහැදිලිද? එතකොට හොඳට මතක තියාගන්න ප්‍රධාන නිෂ්පාදිතයෙන් අයින් කරන දේවල් පාවිච්චි කරන තමයි අතුරු නිෂ්පාදන හදන්නේ. මං කියන එක පැහැදිලිද? right. ප්‍රශ්නෙට ය. එතකොට ප්‍රාථමික නිෂ්පාදන කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් ඒ විදිහටම දෙන එකනේ. එතකොට අතුරු නිෂ්පාදන කියන එක අපිට ගන්න බෑ. ඒක වෙනස් කරනවා. උපකාරක සේවා නෑනේ. සේවා නම් තෘතීක වෙන්න එපා නේ. සේවා කියන්නේ තෘතීකයි. එතකොට ඒක ගන්න බෑ. නිමි භාණ්ඩ ගන්නත් බෑ. නිමි භාණ්ඩ කියන්නේ මොනවද? මොනවා හරි නිෂ්පාදනයක් කළ වෙනස් කරපු දෙයක් නේ. එතකොට වෙනස් කරලා නිමි භාණ්ඩ කියන එක ගන්න බෑ. අර්ධ නිමි භාණ්ඩ නෑ. භාගයට හදපුවා බෑ. භාගයට හදපුවා ගන්නත් බෑ. අයියේ ඒකත් වෙනස් කරලානේ. අන්න සකස් නොකළ අමුද්‍රව්‍ය. මොකද්ද?
සකස් නොකළ අමුද්‍රව්‍ය. කිසිදු වෙනසක් කරලා නැහැ. අමුද්‍රව්‍ය ටික ඒ විදියමයි. කිසිදු වෙනසක් කරලා නැත්නම් අපි ඒකට කිව්වා ප්‍රාථමික නිෂ්පාදනයක් කියලා. කිසිදු වෙනසක් කළද පුතේ? නැහැ. කිසිදු වෙනසක් කළා නැහැ. බැලු බැලමට පේනවා සකස් නොකළ අමුද්‍රව්‍ය කියලා කියන්නේ කිසිදු වෙනසක් සිදු කරේ නැති ඒවා. එතකොට කිසිදු වෙනසක් සිදු කරලා නැති අමුද්‍රව්‍ය මේ අපි කියනවා ප්‍රාථමික නිෂ්පාදන කියලා. පැහැදිලි? ද්විතීක වලට ගන්න බෑ මොකද වෙනස් කරලා නැහැ. තෘතීක ගන්න බෑ මොකද සේවා නෙමෙයිනේ. එතකොට උත්තරේ මොකද්ද? උත්තරය අංක 2. අතුරු නිෂ්පාදන ද්විතීක විදියට ගන්න පුළුවන් උපකාරක සේවා තෘතීකයි මේ දෙක ද්විතීකයි. හොඳට මතක තියාගන්න. උත්තරයක් හදද්දී උත්තරයක් කතා කරද්දී දැන් මේක දිහා බලන් ඉන්න නෙමෙයි නෝට් එකක් දාගන්න. මම කියන එක නෝට් එකක් දාගන්න. පාඩම මතක් කරගන්න. පළවෙනි පාඩමේ මොනවද අපි ඉගෙන ගත්තේ? පළවෙනි පාඩමේ අපිට මොනවද කතා කරන්න තියෙන්නේ? හරිද? පළවෙනි පාඩමේ මේ වගේ දේවල් අපිට අහු වෙනවද ඉස්සරහට? ඒ ඔක්කොම මතක තියාගන්න. මේ ඔක්කොම නෝට් කරගන්න. ඔයාලා chart එක නෝට් එකක් දාගන්න මේක කියද්දි මම. මේ ප්‍රාථමික නිෂ්පාදන කියන්නේ මොනවද? දැන් ආයි පාඩම මතක් වෙනවනේ මේක කතා කරද්දි. නිකම්ම උත්තරේ දෙන්න නිකන් ඉන්නේ නැහැ. උත්තරේ මේක වරදින්න හේතුව මොකද්ද? මේක හරියන්න හේතුව මොකද්ද? අපි ඔක්කොම කතා කරමු. පැහැදිලි? රයිට්. ඊට පස්සේ නිෂ්පාදනයක් සඳහා එකතු කළ අගේ යනු. අපි කතා කරනවා ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙක. මොකද්ද? ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙක. මොකද්ද ප්‍රධාන ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙක අපි කතා කරන්නේ? එකක් තමයි මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම. මොකද්ද? මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම. ඊට පස්සේ සම්පත් වලට අගයක් එකතු කිරීම. මොකද්ද? මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමයි සම්පත් වලට අගයක් එකතු කිරීම. මෙතනදී මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමයි සම්පත් වලට අගයක් එකතු කිරීමයි කියන එක අපිට කලින් පාස් පේපර්ස් වලත් අහු වුණා. ඒක කොහොමද සිද්ධි අධ්‍යයනයේදී ගලපන්නේ කියන එකත් අපි කතා කරා. ඒක රෙකෝඩින් වල ඔයාලට වැඩිදුර අධ්‍යයනය කරන්න පුළුවන්. එදා හිටියේ නැත්තම්. පැහැදිලි? එතකොට මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සම්පත් වලට අගයක් එකතු කිරීම. දැන් පාස් පේපර් එකට ගියොත් අපෙන් අහනවා මොකද්ද? එකතු කළ අගේ යනු. හරි සරල දෙයක් නේ. එකතු කළ අගේ කියන්නේ මොකද්ද කියලා අහනවා. බලන්න. අමුද්‍රව්‍ය වල පිරිවැය. එකතු කළ අගේ කියලා අපි කතා කරේ අමුද්‍රව්‍ය වල කොස්ට් එකද? පිරිවැයද? නෑ. අපි කොතනවත් එහෙම එකක් කතා කරලා නෑ. නිෂ්පාදන පිරිවැය? නෑ. නිෂ්පාදන පිරිවැය කියන්නේ වෙන එකක්. එකතු කළ අගේ කියන එක නිෂ්පාදන පිරිවැය කියන එක සම්බන්ධතාවයක් නෑ. නිෂ්පාදන පිරිවැය සහ ලාභය එකතු වෙයි. එකතු කළ අගේ කියන්නේ නිෂ්පාදන පිරිවැයට ලාභය එකතු කරාමද? එකතු කළ අගේ හැදෙන්නේ කොස්ට් එක දන ප්‍රොෆිට්. එහෙමද? නෑ. කොස්ට් එකට ප්‍රොෆිට් එක එකතු වුණාම නෙමෙයි. ලාභයට පිරිවැය එකතු වුණාම නෙමෙයි එකතු කළ අගේ කියන අපි කතා කරා. ඊට පස්සේ නිෂ්පාදන පිරිවැය සහ ලාභය එකතු වෙයි. ඊළඟට මොකක්ද තියෙන්නේ? නිෂ්පාදන පිරිවැය සහ විකුණුම් මිල අතර වෙනසයි. එහෙම ගන්නද? නෑ. එහෙම හේකුත් නෙමෙයි. ඒකත් අදාළම නෑ. එකතු කළ අගයට අපි කොතනදීවත් නිෂ්පාදන පිරිවැය විකුණුම් මිලයි අඩු කරලා ඉතුරු වෙන ගාන එහෙම ගත්තේ නෑ. අපි ඒවා එතන කියන මොකද්ද මේ අපි කතා කරනවා විචල්්‍ය පිරිවැය අඩු කරාම ඒවා මානව සම්පත් මෙහෙයුම් කළමනාකරන. ඒවා තව දුරදී අපිට කතා කරන්න තියෙනවා. ඒකෙන් දැන් ඒව හිතන්න දෙයක් නෑ. ප්‍රේම එකක් නෙමෙයි. එකතු කළ අගය කියන්නේ අමුද්‍රව්‍ය වල පිරිවැයත් නෙමෙයි. නිෂ්පාදන පිරිවැයත් නෙමෙයි, ලාභ එකතුවත් නෙමෙයි, මේකත් නෙමෙයි. එකතු කළ අගය කියලා අපි කතා කරන්න පුතේ සෑම නිෂ්පාදන අධීරකදීම වැඩි වෙන වටිනාකම එකතු කළ අගය වැඩි වෙන වටිනාකම එකතු කළ අගය බලන්න මෙන්න මෙහෙම හැදෙන්නේ ඒක. හරිද? එකතු කළ අගය හැදෙන්නේ මෙන්න මෙහෙමයි. හරිද? බෝඩ් එක මාව පැහැදිලි නේද කාට? රයිට්. බලන්න එකතු කළ අගේ හැදෙන්නේ මෙන්න මෙහෙම. රෙද්දක් තියෙන. මොකද්ද? රෙදි.
මෙතන දෙන රුපියල් 500ක රෙදි කෑල්ල. කීයද? 500ක රෙදි කෑල්ල. ඕකෙන් හදනවා ටී-ෂර්ට් එක. එතකොට ඒක රුපියල් 1000යි. කියලා හිතා. එතකොට කීයක් ඇඩ් වුණාද? 500ක් අමතරව එකතු වුණා. මේක සිල් තොග වෙලෙන්දර දෙනවා. තොග වෙලෙන්දර දෙනවා මේක රුපියල් 1300කට. කීයක් එකතු වුණාද? 300ක් එකතු වුණා. මේක සිල්ලර වෙලෙන්දර දෙනවා 1400කට. කීයක් එකතු වුණාද? 100ක් එකතු වුණා. මේක අවසන් පාරිභෝගිකයට යනවා කීයටද? 1500ට. කීයක් එකතු වුණාද? 100ක්. අන්න මේ වැඩිපුර එකතු වෙච්ච වටිනාකම රුපියල් 500 300 100 සහ 100 වැඩිපුර එකතු වෙච්ච වටිනාකමට අපි කියනවා මොකක් කියලාද පුතේ? මොකක් කියලාද? එකතු කළාගය. බලන්න සෑම නිෂ්පාදන අධ්‍යයනකදීම සෑම අධ්‍යයනකදීම බෙදා හැරීම හෝ වේවා කිසි මොන අධ්‍යයනකදීම වැඩි වෙන වටිනාකමට අපි කියන මොකක් කියලාද? එකතු කළ අගය කියලා. එකතු කළ අගය කියලා. පැහැදිලිද? ආර්ථිකයට අලුතින් එකතු වෙන වටිනාකම. දැන් ඔය ඕවට මට වැට් කියලා එක අපි කතා කරනවාද? ඔය එකතු වෙන අගය මත ගහන බද්දා. අපි ඒව ගැනත් කතා කරනවා. පැහැදිලිද? ඒතර ඒව ගැනත් අපි ඉස්සරහට කතා කරන්න තියෙනවා. right. ඊට පස්සේ උත්තරේ මොකද්ද? උත්තරේ අංක 5. උත්තරේ අංක 5. සංවිධානයක යෙදවුම් නිමවුම් ක්‍රියාවලියෙන් පිළිඹු වන්නේ සංවිධානයක යෙදවුම් නිමවුම් ක්‍රියාවලියෙන් කරන්න කියන්නේ මොකද්ද? මූල්‍ය ක්‍රියාවලිය මගින් නෑ, මූල්‍ය ක්‍රියාවලිය මගින් නෙමෙයි යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය පිළිඹු වන්නේ. නිෂ්පාදන ක්‍රියාවලිය මගින් ඒක තමයි. උත්තරේ මොකද්ද? උත්තරේ අංක 2. මිලදී ගැනීමේ ක්‍රියාවලිය මගින්ද යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය වෙන්නේ නැහැ. අලෙවිකරණය මගින්ද? නැහැ. තොරතුරු කළමනාකරණය මගින්ද? නැහැ. යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? යෙදවුම් පාවිච්චි කරලා ක්‍රියාවලියකට භාජනය කරලා අවසාන නිමවුමක් බිහි කරන මොකද්ද? අය කතා කරමු අපි. මොකද්ද? යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය කියන්නේ යෙදවුම් ක්‍රියාවලිය එහෙම නැත්නම් ව්‍යාපාර කාර්ය අන්තිමට බිහි කරන මොකද්ද? නිමවුම. මොනවද අපි යෙදවුම් කියලා කතා කරන්නේ? අපි යෙදවුම් කියලා කතා කරන්නේ මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, විවසායකත්වය, කාලය, දැනුම, තොරතුරු. ව්‍යාපාර ක්‍රියාවලිය මොනවද? පරිපාලනය, මෙහෙයුම් කටයුතු, මූල්‍ය කටයුතු, අලෙවි කටයුතු, මානව සම්පත් කටයුතු, ඊට පස්සේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු, තොරතුරු කළමනාකරණය. මෙහෙයුම් කටයුතු, මූල්‍ය කටයුතු, අලෙවි කටයුතු, මානව සම්පත් කටයුතු, පර්යේෂණ හා සංවර්ධන කටයුතු, තොරතුරු කළමන. අන්තිමට බිහි වෙනවා මොකද්ද? නිමවුම. මොනවද? භාණ්ඩ හා සේවා. මේ කතා කරන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය වෙන විදිය නේ. එතකොට අපි ප්‍රශ්නෙට ගියොතින් පේපර් එකට ගියොතින් යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය පිළිබිඹු කරන්නේ කොතනින්ද? මිලදී ගැනීමක් මගින්ද? නෑ. මොකද නිෂ්පාදන ක්‍රියාවලිය මගින්. යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය පෙන්වන්නේ කොතනද?
යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය පෙන්වන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය මගින්. සාධක ගත්ත, යෙදවුම් ගත්තා, ක්‍රියාවලියකට භාජනය කරා, අවසාන නිමවුමක් බිහි කරා. බලන්න මේ තියෙන්නේ සාධක ටික, යෙදවුම් ටික ගත්තා, ක්‍රියාවලියකට භාජනය කරා, ව්‍යාපාර කාර්යයන් ඊට පස්සේ මොකක්ද බිහි කරේ පුතේ? භාණ්ඩයක් හෝ සේවාවක් ලස්සනට නිමෙව්වා. පැහැදිලිද? බිහි කරා. පැහැදිලි. ඔන්න ඔක තමයි අපි කතා කරන්නේ. ඒතර ඔන්න ඕක තමයි අපි දැනගෙන ඉන්න ඕන. පැහැදිලිද? right. ඊට පස්සේ හතරට උත්තරේ 2. ඊට පස්සේ 5. හරි ලේසි එකක්. ව්‍යාපාරයක ආසන්න පරිසර බලවේගයක් වන්නේ, අපි කතා කරන ආසන්න පරිසර බලවේගයේ ආසන්න පරිසරය කියන්නේ මොකද්ද? ආසන්න පරිසරය කියන්නේ මොකද්ද? උතර අපි ව්‍යාපාර පරිසරය ගැන කතා කරොත් ව්‍යාපාර පරිසරය බෙදනවා කොටස් දෙකකට. ව්‍යාපාර පරිසරය බෙදෙන කොටස් දෙකකට. අභ්‍යන්තර පරිසරය, අනිත් එක බාහිර පරිසරය. බාහිර පරිසරය නැවත කොටස් දෙකයි. ආසන්න පරිසරය, සාර්ව පරිසරය. අභ්‍යන්තර කියලා කිව්ව ව්‍යාපාරය තුල තියෙන පරිසරය, ව්‍යාපාරය තුල ව්‍යාපාරයේ කටයුතු වලට ව්‍යාපාරය ඇතුළේ ඉඳන් බලපෑම් කරන්න. බාහිර පරිසරයක ව්‍යාපාරයෙන් පිට, ව්‍යාපාරයෙන් පිට කොටස් දෙකයි. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් පිට තියෙන්නේ හැබැයි ව්‍යාපාරයට කිට්ටුයි. යම් තාක් දුරකට බලපෑම් කරන්න පුළුවන් ව්‍යාපාරයට. සාර පරිසරය කියන්නේ ව්‍යාපාරයෙන් නම් කොහෙවත්ම හොල්ලන්න බෑ. මේගොල්ලෝ කියන විදිහට තමයි ව්‍යාපාර වලට ඉන්න වෙන්නේ. හරිද? මෙතන මොනියම් හෝ වෙනස් වීමක් සිදුවනවද? ඒකට අනුගත වෙන්න ව්‍යාපාර දැනගන්නවා. මොකද ව්‍යාපාර වලට බෑ ඒගොල්ලෝ වෙනස් කරන්න. පැහැදිලිද? අපි ඒක කතා කරලා තියෙනවා. එතකොට ආසන්න පරිසර බලවේග මොනවද? කළමනාකරුව කියන්නේ කවුද? පාරිභෝගික කියන්නේ කවුද? පාරිභෝගික කියන්නේ ආසන්න පරිසර. එතකොට උත්තරය ඇවිල්ලා පාරිභෝගික. අපි අනිත් ඒවත් බලමු. කළමනාකරුව කියන්නේ අභ්‍යන්තර සේවකයන් කියන්නේ අභ්‍යන්තර සංවිධාන ව්‍යුහය. සංවිධාන ව්‍යුහය කියන්නේ මොකද්ද? අභ්‍යන්තර අයිතිකරුවන් කියන්නේ අභ්‍යන්තර. එතකොට මේ අනිත් ඔක්කොම අභ්‍යන්තර සාධක මොකද ආසන්න පරිසර සාධක වෙන්නේ? පාරිභෝගික. එහෙම නැත්නම් ගනුදෙනු කරුවා. උත්තරය අංක 1. පහට අංක 1. දැක්ක නේද? අපි කතා කරද්දී මේ මතක් වෙන්න ඕන ඔයාලට. මේ මතක් වෙන්න ඕන. මෙහෙම දේවල් අපි ඉගෙන ගත්ත නේද? මෙන්න මේ වගේ ප්‍රශ්න නේද ඔයාලට එන්නේ? නේ? ඒව දැනගෙන ඉන්න ඕන. මොකද එහෙම නැතුව මෙතන ඉස්සරහට යන්න ගොඩක් අමාරුයි පුතේ. අපි ඊට පස්සේ තාම ප්‍රශ්න 5යි කතා කරේ. තාම 5යි. හරිද? තව තියෙන ඉස්සරහට අපි කතා කරමු. ලියන ප්‍රශ්න ටික, හිස්තැන් පුරවන ටික කතා කරන්න තියෙනවා. ප්‍රජා සත්කාර සේවාවේ නිරත වීමගෙන් ව්‍යාපාර සමාජ වගකීම. අපිට එතනින් එහාට යන්න බෑ. බලන්න MCQ එකේ ඉරිගහන එකේ බහුවර්ණ එකේ පළවෙනි පාඩමෙන් ප්‍රශ්න 5ක්ම තියෙනවා. ඔයාලට ලේසියෙන්ම ලකුණු 10ක්. නේ? පළවෙනි පාඩමෙන්ම ඉරිගහන්න ප්‍රශ්න 5ක් තියෙනවා. එතනින් එහාට අපි අද කතා කරන්නේ නැහැ. මොකද මේ දෙවෙනි පාඩම කතා කරන්න අපි දෙවෙනි පාඩම කතා කරලා ඉවර වෙලා. නේ? 360 කොමර්ස් විධිමත් මහා සාර්ථකම ඔන්ලයින් වාණිජ පාඨමාලාව. මේකෙදී අපි තියරි කවර් කරනවා, ඔයාලට රිවිෂන් එකක් වෙනම සෙට් වෙනවා, පේපර් ක්ලාස් එක යනවා, SQL විස්තර අපි යනවා මේකේ. දැන් ඔයාලා පේපර් ක්ලාස් එක S2 ගෙම දකින්න මේක. නේ? ඒතර පේපර් ක්ලාස් එක මේම විතරක් නෙමෙයි. මේ පාඩම් වෙනම යනවා සහ සම්පූර්ණ පේපර් ස්ට්‍රක්චර් පේපර් එක කොහොමද කරන්න කියන එක වෙනම යනවා. ඒතර ඒවත් අපි ඉගෙන ගන්නවා. හරිද? ඒතර පළවෙනි පාඩමට අදාළව MCQ එකේ මෙච්චරයි තියෙන්නේ. අපි ඒව ටික මෙතන දෙනකන් සියලු විස්තර පොඩ්ඩක් කතා කරලා ඉවරයි. ඒ ප්‍රශ්නාවට තියෙන කරුණු ගැන කතා කරලා අවසන්. අපි ඊට පස්සේ ස්තම්බරෝනේ මොනවද තියෙන්නේ බලන්න. මේ ඔක්කොම ඊට පස්සේ තියෙන පාඩම්. මේ පාඩම් අපි ඊළඟට කතා කරනවා ඊළඟට. 25 විභාගයට යන්න කලින් මේ ඔක්කොම කතා කරනවා. බය වෙන්න එපා.
ඔයාලා කිසිදු සැකයක් තියාගන්න නැහැ ඒවට. ඒව ගැන. 25 විභාගයට යන්නේ කවදාද? ඒ වෙද්දි ඔයාලා මේ ඔක්කොම කතා කරලා තියෙන්නේ. 2015 පටන් ගත්තට පස්සේ 15 16 17 18 19 20 21 22 23 24 අවුරුදු 9ක පාස් පේපර්ස් කරවල යවන්නේ. රචනා සාකච්ඡා කරවන. ඊට පස්සේ මොඩල් පේපර් සාකච්ඡා කරනවා. තව වැඩ ගොඩක් තියෙනවා අපේ. හරි. 31 සිට 40 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී සුදුසු වචනය තෝරන්න තියෙන්නේ. සුදුසු වචනේ හිස් තැන් පුරවන්න තියෙන්නේ. හරිද? ඒතර අපි හරීම වචනේ හිස් තැන් වලට දාන්න ඕන. භෞතික පැවැත්මේ පදනම මත පරිගණකයේ හිස් තැනක් භාණ්ඩයකට උදාහරණයක් ලෙසද පරිගණක මෘදුකාංග හිස් තැනක් භාණ්ඩයකට උදාහරණයක් ලෙසද වේ. මොකක්ද ඒ කුණුහරුපේ? ඈ මොකද්ද දෙයනේ? ඒ කියන්නේ අපේ ළමයින්ට හිතා ගන්න බෑ. ඒ කියන්නේ මොකද්ද කියලා. භෞතික පැවැත්මේ පදනම මත. හරිද? භෞතික පැවැත්ම කියන්නේ මොකද්ද? භෞතිකව පේන්න තියෙන පදනම මත පරිගණකය කියන්නේ හිස් තැනක් භාණ්ඩයක්ලු. පරිගණක මෘදුකාංගය කියන්නේ හිස් තැනක් භාණ්ඩයක්ලු. අයියෝ මොනවද මේවා? නේ? මොනවද මේ? මේවා අපිට හිතා ගන්න බැහැනේ. ඒකට තමයි පුතේ පාඩම් කරද්දී අවබෝධයෙන් පාඩම් කරන්න කියන්නේ. නේ? අපි ඉගෙන ගන්නවා පාඩම් කරද්දී අවබෝධයෙන් පාඩම් කරන්න. අවබෝධයයි වැදගත්. වෙන කිසිම දෙයක් නෙමෙයි මෙතන. අවබෝධයේ අංක එක පාඩම් කරද්දී පුතේ ස්ටෙප් බයි ස්ටෙප් මේ එක කරුණෙන් කරුණ බලන්න. පාඩම් කරද්දී බලන්න. අවබෝධය වැදගත්. අවබෝධයක් නැතුව මේ පාඩම් කරලා උත්තර ලියන්න බෑ කිසිසේත්. කිසිම වෙලාවක අවබෝධයක් නැතුව පාඩම් කරලා උත්තර ලියන්න බෑ. කටපාඩම් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. හැබැයි කටපාඩම් කරා කියලා මේවට උත්තර ලියන්න පුළුවන්ද? දැන් අපි කතා කරපු ප්‍රශ්න වලට කටපාඩමින් උත්තර ලියන්න බෑ. අවබෝධය වැදගත්. ඒක ඔයාලට තවත් තේරෙනවා මේ ලියන ප්‍රශ්න සාකච්ඡා කරද්දී. හිස්තම් මේ රචනා ප්‍රශ්න සාකච්ඡා කරද්දී. දැන් හිස්තම් පුරවන වෙලාවට ආවන් තව ටිකක් තේරුණා. කටපාඩම් කරලා බෑ. අපි පේපර්ස් කරන්න ඕන. සර් කියන්නේ අවබෝධයෙන් අහන් ඉන්න ඕන. නේ? මේ ගේම ගහන්න ඕන. ගේමේ ඉන්න. ඔයාලා ගේමේ ඉන්න ඕන මේ වෙලාවේ. හරි? මේ වෙලාවේ මේක අතහැරලා නම් වැඩක් නෑ. ඔයාලා ෆේල්. ඔයාලා පාස් කරන තව කට්ටිය යනවා. ඔයාලා එතකොට කවුද නරඹන්න විතරයි. ඔයාලා ගේමට එන්න. ඔයාලා ගේමට තව පොඩි කාලයක් තියෙන ගේමේ ඉන්න. බැහැලා වැඩ කරන්න. හරිද? මේ ගේම දින්නොත් හැදෙන්නේ ඔයාලගේ ජීවිතේ. නැත්නම් අපේ ජීවිතය මේ අපේ ජීවිත අපි හදාගෙන ඉවරයි. හරිද? ඒතකොට ගේම දින්නොතින් ඔයාලගේ ජීවිතේ තමයි හැදෙන්නේ. ඒතකොට ගේම ඉන්න කොයි වෙලෙත් ගේම ඉන්න වැඩ කරන්න පාඩම් කරන්න අවබෝධයෙන් පාඩම් කරන්න. බලන්න භෞතික පැවැත්මේ පදනම මත පරිගණක ස්පෘශ්‍ය අන්න පැවැත්ම මත අපි වාහන වේදනවා ස්පෘශ්‍ය සහ අස්පෘශ්‍ය කියලා. එතකොට භෞතික පැවැත්මේ පදනම මත ස්පෘශ්‍ය භාණ්ඩ ගණයට උදාහරණයක් ලෙස පරිගණකයේ ස්පෘශ්‍යයි අල්ලන්න පුළුවන්. හැබැයි පරිගණක මෘදුකාංගය අල්ලන්න පුළුවන්ද? සොෆ්ට්වෙයාර් අල්ලන්න පුළුවන්ද? හાર્ඩ්වෙයාර් පුළුවන් වුණාට සොෆ්ට්වෙයාර් පුළුවන්ද? බෑ. සොෆ්ට්වෙයාර් බෑ. ඒක නිසා අපි ඒකට කියනවා අස්පෘශ්‍ය. අන්න උත්තරේ අපි හිතවන්නේවත් නැති උත්තරයක් නේද මේකට එන්නේ. අපි කවදාවත් හිතන්නේවත් නැති උත්තරයක් තමයි මේකට එන්නේ. නේ? බලන්න. භෞතික පැවැත්මේ පදනම මත පරිගණක ස්පෘශ්‍ය භාණ්ඩයකට උදාහරණයක් වෙනවා. ඒ වගේම පරිගණක මෘදුකාංග අස්පෘශ්‍ය භාණ්ඩයකට උදාහරණයක් වෙනවා. අන්න හොඳට මතක තියාගන්න. අවබෝධය වැදගත්. හොඳට තේරුම් ගන්න. මෘදුකාංග සොෆ්ට්වෙයාර් අපිට අල්ලන්න බෑ. එහෙනම් ඒක අස්පෘශ්‍ය වෙන්න ඕන. පරිගණකය අපිට අල්ලන්න පුළුවන්. එහෙනම් ඒක ස්පෘශ්‍ය වෙන්න ඕන. හොඳට මතක තියාගන්න. ඒක අතිශය වැදගත්. මොකද? අවබෝධයයි වැදගත්. දාගන්න මේව නිකන් ඉන්න නේ බලාගෙන. අන්තර්ජාලය මගින් සිදුවන සියලුම ව්‍යාපාර ක්‍රියාකාරකම් විද්‍යුත් මොකද? අන්තර්ජාලය ඔස්සේ සියලුම ව්‍යාපාර කටයුතු සිදු කිරීම විද්‍යුත් ව්‍යාපාර. මොකද? අන්තර්ජාලය හරහා සියලුම ව්‍යාපාර කටයුතු සිදු කිරීම විද්‍යුත් ව්‍යාපාර අපි ඉගෙන ගන්නවා. අන්තර්ජාලය හරහා සියලුම ව්‍යාපාර කටයුතු සිදු කිරීම විද්‍යුත් ව්‍යාපාර. අන්තර්ජාලය හරහා සියලුම ව්‍යාපාර කටයුතු සිදු කිරීම විද්‍යුත් ව්‍යාපාර අපි කතා කරනවා. ලෙස හඳුන්වන අතර විද්‍යුත් වාණිජ්‍ය එහෙම නැත්නම් වෙළඳාම විද්‍යුත් වාණිජ්‍ය වෙළඳාම දෙකම තිබුණොත් හරි අවුලක් නැහැ. ඒ දෙකෙන් ඕන එකක්.
විද්‍යුත් වාණිජ්‍ය කිව්වත් හරි විද්‍යුත් වෙළඳාම කිව්වත්. එහි උපකොටසකි. බලමු මේක කොහොමද වෙන්නේ කියලා. හරිද බලන්න. විද්‍යුත් ව්‍යාපාර කියන්නේ මොකද්ද? විද්‍යුත් ව්‍යාපාර කියන්නේ මොකද්ද? විද්‍යුත් ව්‍යාපාර කියලා කියන්නේ අන්තර්ජාලය හරහා සියලු ව්‍යාපාර කටයුතු. සියලු ව්‍යාපාර. අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීම හා මිලදී ගැනීම විද්‍යුත් වෙළඳාම. හරිද? ඊට පස්සේ අද විද්‍යුත් වාණිජ්‍ය. විද්‍යුත් වාණිජ්‍ය අපි තව ඉගෙන ගන්නවා වැඩි දුරට විද්‍යුත් වාණිජ්‍ය කියලා අපි මෙතනදී ඉගෙන ගන්නවා. ඒ වුණාට විද්‍යුත් භාණ්ඩ හා සේවා අන්තර්ජාලය හරහා විකිණීම හා මිලදී ගැනීම විද්‍යුත් වෙළඳාමට අයිති වෙනවා. විද්‍යුත් වාණිජ්‍ය තව දුරටත් විස්තර කරෝතින් මොකද්ද? මීට අමතරව දැන් මේකත් විද්‍යුත් වාණිජ්‍ය. හැබැයි මීට තව දුරටත් විස්තර කරෝතින් වෙළඳාම ධන උපකාරක සේවා වාණිජ්‍ය කියලා හඳුන්වනවා. ඒක අන්තර්ජාලය හරහා සිදු කිරීම මොකද්ද? විද්‍යුත් වාණිජ්‍ය. විද්‍යුත් වාණිජ්‍ය. එතකොට විද්‍යුත් ව්‍යාපාරවල කොටසක් තමයි විද්‍යුත් වෙළඳාම. එහෙම නැත්නම් විද්‍යුත් වාණිජ්‍ය කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට විද්‍යුත් ව්‍යාපාර කියන්නේ සියලුම ව්‍යාපාර කටයුතු සිදු කිරීම, භාණ්ඩ හා සේවා අන්තර්ජාලය හරහා විකිණීම විද්‍යුත් වෙළඳාම වෙනවා. විද්‍යුත් වාණිජ්‍ය වෙන්නේ මොකද්ද? වෙළඳාම ධන උපකාරක සේවා සමානයි වාණිජ්‍ය. ඒකට අන්තර්ජාලය එකතු වුනහම විද්‍යුත් වාණිජ්‍ය කියන එක නිර්මාණය වෙනවා. පැහැදිලිද මම කියන එක? හොඳට පැහැදිලිද? right. එතකොට උත්තරේ මොකද්ද? උත්තරේ මොකද්ද? අන්තර්ජාලය මගින් සිදුවන සියලුම ව්‍යාපාර ක්‍රියාකාරකම් විද්‍යුත් ව්‍යාපාර. මෙතන විද්‍යුත් වාණිජ්‍ය එහෙම නැත්නම් වෙළඳාම. දෙකම හරි හොඳයි. දෙකෙන් ඕන එක. ඒතර විද්‍යුත් වාණිජ්‍ය, විද්‍යුත් ව්‍යාපාර, විද්‍යුත් වෙළඳාම පුළුල් ලෙස ඔයාලට කතා කරන්න තියෙනවා කොතනදද? වෙළඳාම පාඩමේදී. ඒතර මේක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා තව කතාවක්. තවදුරටත් විස්තර කරන්න තියෙනවා උතන. ඒතර ඔයාලා දැනගන්න විද්‍යුත් වෙළඳාම කතා කරද්දී වෙළඳාම පාඩමේදී මේක මීට වඩා සංකීර්ණත්වයෙන් අපිට කතා කරන්න තියෙන්නේ කියන එක. හරිද? දැනට ඔයාලා පළවෙනි පාඩමේ හරි සරලයි. ස්ලෝ මෝෂන් යන්නේ. හිමීට හරි සරලයි. මේව නිකන් හිංචි පිංචි ප්‍රශ්න. පළවෙනි පාඩමේ තියෙන අපි හිංචි පිංචි දේවල්. ඒතර මතක තියාගන්න පාස් පේපර් එකක් දෙන්නේ. ඒතර දැන් මොහෙම හිතන්න පුළුවන්. පළවෙනි පාඩමේ සමහරක් ඒවා මෙතන නෑනේ. පළවෙනි පාඩමේ මේ විදියට නෙමෙයිනේ සර් මේක ඉගැන්නුවේ. මේ විදියට නෙමෙයි පළවෙනි පාඩමේ අපි ඉගෙන ගත්තේ. හරි. එහෙම එකක් එනවා ඇයි ඒ? එහෙම එකක් එන්න හේතුව තමයි පාස් පේපර් එකක් දෙන්නේ සිලබස් එකක් ඉවර කරපු ළමයට. එතකොට මෙතනට උත්තරේ හදද්දී සිලබස් එකම ඉවර කරලා තමයි මේක ලියන්නේ. එතකොට එයා දැනගන්නවා හරි මෙතනට එන්න ඕන මේක තමයි කියන එක. පැහැදිලිද? ඒක නිසා කිසිම මෙහෙම නෙමෙයිනේ මෙන්න මේ වගේ වෙනස්කම් තියෙනවනේ. හරි. වෙනස්කම් තියෙනවා. වෙනස්කම් තියෙන හේතුව ඔයාලා ඉස්සරහට දැනගන්න. දැනට මං කියන ඒවා හොඳට ඔළුවට ගන්න. පැහැදිලි? මෙතන සාකච්ඡා කරන්නේ ඔළුවට ගන්න. පැහැදිලි? මොකද පාස් පේපර් එකක් දෙන්නේ සිලබස් එකක් ඉවර කරපු ළමයෙක්ට. පැහැදිලි? ඒතර යාට ඕනම තැනක සිලබස් එකේ ඕනම තැන ඕන විදියකට ලියන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක් තමයි පාස් පේපර් එකට උත්තර ලියන්නේ. පැහැදිලිද? right. අපි තාම පළවෙනි පාඩම විතරයි. ඒතර පළවෙනි පාඩම විතර දැන් යෙදුම් නිමොම් ක්‍රියාවලිය අපි අරහොම ඉගෙන ගත්තට හරිද? දැන් අපි යෙදුම් නිමොම් ක්‍රියාවලිය ඉගෙන ගත්තනේ මෙහෙම. හැබැයි මේකට වඩා වෙනස් යෙදුම් නිමොම් ක්‍රියාවලියක් ඉගෙන ගන්නවා මෙහෙයුම් කළමනාකරණය. වෙනස් එතකොට. පැහැදිලිද? ඒ කියන්නේ මේක හරි හැබැයි මේක නෙමෙයි නිවැරදි මේක. නිවැරදි මේක ඉගෙන ගන්න කොහොමද? මෙහෙයුම් කළමනාකරණය. අපිට සිලබස් එක ගලාගෙන යන පිළිවෙලක්. ඒ පිළිවෙලට තමයි යන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න. මොනියම් හෝ වෙනස්කම් තිබුණොත් ඒක ගැන කිසිම කනගාටුවක් ඇති කරගන්න එපා. හේතුව තමයි සිලබස් එකේ ඉවර කරපු ළමයට තමයි පාස් පේපර් එකක් හම්බෙන්නේ. ඒක නිසා දැන් දෙන ඒවා ඔළුවට ගන්න නෝට් කරගන්න. අපේ සිලබස් එක ඉවර වෙද්දී ලස්සනට ඔයාලට සම්පූර්ණ සිලබස් එක ඉවර වෙලා නියමෙට පිළිවෙලට ළමෙක් ඔයාලා කොහෙටද යන්නේ? විභාගයට යනවා. පැහැදිලිද? right. හරි. එච්චරයි. ඒක 31 විතරයි තියෙන්නේ. 31යි ආයන්නයි විතරයි. වෙන මොකුත් නැහැ. ආයන්නයි
විතරයි තියෙන්නේ. පැහැදිලිද? අයන්නේ විතරයි. ඒතර එතනින් මේව තියෙන්නේ මේව ඇවිල්ලා අලෙවි කළමනාකරණය. අලෙවි කළමනාකරණ දේවල්, ගබඩා කරන දේවල්, තොරතුරු පද්ධති, වෙල්ල මේ දේශීය හා විදේශීය වෙළඳාම, මානව සම්පත් කළමනාකරණය ඒවා තියෙනවා. හරි. බලමු දැන් 41 සිට 50 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නලු. බලමු. ව්‍යාපාර සඳහා රජයෙන් ලැබෙන සහාය හා මඟ පෙන්වීම ව්‍යාපාරිකයට වැදගත් වන ආකාරය. ව්‍යාපාර රජයෙන් ලැබෙන සහාය හා මඟ පෙන්වීම ව්‍යාපාර වැදගත් වන ආකාරය. ඒක අපිට කතා කරන්න තියෙන තුන්වෙනි පාඩම. පළාත් පාලන ආයතන තුන්වෙනි පාඩම. ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රධාන සම්පත් අන්න ඒක අවුලක් නැහැ. ව්‍යාපාරයකට අවශ්‍ය ප්‍රධාන සම්පත් මොනවද? ව්‍යාපාරය අවශ්‍ය ප්‍රධාන සම්පත් හතරක් මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, විවසායකත්වය, කාලය, දැනුම, තොරතුරු. මෙන්න මේ ටිකෙන් ඕන හතරක් ලියන්න. ඕන හතරක් ලියන්න. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන, විවසායකත්වය, කාලය, දැනුම, තොරතුරු. අපි දන්න දේවල්. මේකෙන් ඕනම හතරක් ඔයාලට ලියා ගන්න තියෙනවා. right. හිමිකාරීත්වය අනුව සංස්ථාපිත සමාගම් නෑ. ඒක වෙල හතරවෙනි පාඩේ සුළු සමර්ථ පරිමාණ. පරිගණක ජාල නෑ. මේදී පාද දී ඇති එක් එක් ප්‍රකාශය පදනම් කරගෙන ඊට අදාළ ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව. අන්න ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව. ඒතර ඒවා අපි දැනගන්න ඕන මොනවද? ආයෝජනයට ප්‍රතිලාභයක් ලැබෙයිද කියලා උනන්දු වෙන්නේ කවුද? ප්‍රතිලාභය පසුගිය වසරට වඩා ඉහළ. ඒකට උනන්දු වෙන්නේ කවුද? ඇල්මැති පාර්ශව අපි ගොඩක් කතා කරනවා. අයිතිකරු කළමනාකරු සේවකයෝ රජය ප්‍රජාව නේ? ණය හිමියෝ ඊට පස්සේ සැපයුම් කරුවනේ ගොඩක් කතා කරනවා. ඔය කතා කරපු වලින් ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභය පසුගිය වසරට වඩා ඉහළයි. ඉහළ වෙන්නේ මොකදද? කවුද බලාපොරොත්තු වෙන්නේ? අයිතිකරු. අයිතිකරු එහෙම නැත්නම් ආයෝජකය තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද? මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභය පසුගිය වසරට වඩා වැඩි. පසුගිය වසරට වඩා වැඩි වෙන්නේ කොතනදද? අයිතිකරු තමයි ඒක දිහා බලන් ඉන්නේ. ඊළඟ වෙනත් ආයතනයකට සාපේක්ෂව මෙම ආයතනයේ මිලදී ගන්නා භාණ්ඩ සඳහා ඉහළ වටිනාකමක් හිමි වේ. අපි බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ අපි නෙමෙයි කවුද එක්කෙනෙක් කවුරු හරි බලාපොරොත්තු වෙනවා මෙයා මේ එක ආයතනකින් වෙන ආයතනකින් ගත්තට වඩා වැඩි වටිනාකමක් අප ආයතනයෙන් බලාපොරොත්තු වෙනවා. වෙනත් ආයතනයට සාපේක්ෂව මෙම ආයතනයේ මිලදී ගන්නා භාණ්ඩ ගැන ඉහළ වටිනාකමක් හිමි වේ. අන්න මෙම ආයතනයේ මිලදී ගන්නේ කවුද? ගනුදෙනු කරුවනේ. ඒක නිසා මේක ගැන සැලකලත් වෙන්නේ කවුද? ගනුදෙනු කරු. එහෙම නැත්නම් කවුද? පාරිභෝගිකයන්. ගනුදෙනු කරුවන් එහෙම නැත්නම් පාරිභෝගිකයන්. පැහැදිලිද? ඒතර හොඳට මතක තියාගන්න. හොඳට ඔලුවට ගන්න. මේ ගේම ගහන්න නම් පාඩම් කිරීම අවබෝධයෙන් පාඩම් කිරීම වැදගත් නේ. ආය මොන කතාවක් මොන බයිර මුකුත් වැඩක් නැහැ. වැල් බයිල කිසි දෙයක් වැඩක් නැහැ. අවබෝධයෙන් පාඩම් කරන්න. භාණ්ඩ මිලදී ගැනීම හා අලෙවි උපක්‍රම පිළිබඳ ඉහළ අවධානයක් යොමු කිරීම වැදගත් වන්නේ මොකද්ද? කවුද? භාණ්ඩ මිල කිරීමයි අලෙවි උපක්‍රම ගැන ඉහළ අවධානයක් යොමු කරන්න ඕන. කවුද? කළමනාකරුවෝ. ව්‍යාපාරයේ කළමනාකරුවෝ තමයි මේ තීරණ ඔක්කොම ගන්නෙ. කළමනාකරුවෝ තමයි මේ තීරණ ඔක්කොම ගන්නෙ. කළමනාකරුවා. මෙම ආයතනයේ සේවක රැකියා සුරක්ෂා. අයියෝ. මේක සේවක රැකියා සුරක්ෂිතතාවය ගැන දැක්ක ගමන් අපි දන්නවා කවුද? සේවකයෝ කියලා. ඒක ආය අහන්න දෙයක් නෑ. රැකියාව ගැන සුරක්ෂිත වෙන්නේ කවුද? වෙන කවුරුවත්ද? නෑ. ඒ ආයතනයේ වැඩ කරන සේවකයෝ. එහෙනම් හොඳට මතක තියාගන්න. ආයෝජනයේ ලැබෙන ප්‍රතිලාභය පසුගිය වසරට වඩා වැඩි නම් අයිතිකරුවෝ මිලදී ගන්නා භාණ්ඩ ගැන කතා කරනවා අනිවාර්යෙන් අපි දන්නවා ඒක ගනුදෙනුකරුවෝ. භාණ්ඩ මිල කිරීම හා අලෙවි උපක්‍රම පිළිබඳ අවධානය යොමු කරන්නේ කවුද? කළමනාකරුවෝ. රැකියා සුරක්ෂිත බව ගැන අවධානය යොමු කරන්නේ කවුද? සේවකයා. හරි. නෝට් එකක් දාගන්න.
නෝට් එක දාගන්න. right ඊට පස්සේ බලමු මොනවද තියෙන්නේ කියලා. විද්‍යුත් අලෙවිකරණය මගින් ව්‍යාපාරිකයාට හා පාරිභෝගිකයාට ඇතිවිය හැකි අවස්ථාව හා තර්ජනයක් බැගින් ලියන්න. හරිද? ඒ කියන්නේ විද්‍යුත් අලෙවිකරණය අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරනකොට ව්‍යාපාරිකයට මොනවද තියෙන වාසි? ගණදුනුකරුට මොනවද තියෙන වාසි? අපි කතා කරමු මොනවද? ව්‍යාපාරිකයට තියෙන වාසිය මොකද්ද? මොකද ව්‍යාපාරිකයට තියෙන වාසිය? වෙළඳපොළ ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීම. මොකද්ද? වෙළඳපොළ ගෝලීය වශයෙන් ව්‍යාප්ත වේ. ඒ කියන්නේ ලංකාවට විතරක් සීමා වුණොත් වැඩේ අවුල්. අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරද්දී අපිට පිට රටටත් භාණ්ඩ අලෙවි කරන්න පුළුවන් නේද? අන්න වෙළඳපොළ මොකද්ද වෙන්නේ පුතා? ගෝලීය පුළුල් වෙළඳපොළකට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ පාරිභෝගිකයට පැය 24 පුරාම භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. මොකද පැය 24 පුරාම භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. දැන් ව්‍යාපාරිකයට තියෙන තව අවස්ථා මොනවද? වෙළඳපොළ කොටස පුළුල් කරගන්න පුළුවන්, විකුණුම් වැඩි කරගන්න පුළුවන්, නේ පාරිභෝගික හොඳ සේවාවක් සපයන්න පුළුවන් නේ ඕන වෙලාවක භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. මේ යන පිරිවැය අඩු කරගන්න පුළුවන්. පාරිභෝගිකයට ඕන වෙලක මිලදී ගන්න පුළුවන්, භාණ්ඩයේ මිල සාපේක්ෂව අඩුයි නේ. ඒ දේවල් තියෙනවා. ඊට පස්සේ අපි කතා කරන්නේ මොකද්ද? තර්ජන මොනවද? දැන් අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරද්දී දැඩි තරඟයක් තියෙනවා. දැඩි තරඟකාරීත්වය. ඇයි ඒ මුළු ලෝකෙටම භාණ්ඩ අලෙවි කරද්දී කී දෙනෙක් නම් ඔන්ලයින් බිස්නස් කරනවද? කී දෙනෙක්ගේ ඇඩ් නම් අපි දකින්නවද? කී දෙනෙක් නම් මේ ව්‍යාපාරවල නිරත වෙනවද? නේ? කී දෙනෙක් අයියෝ අපිට ව්‍යාපාරයක් පටන් ගන්න හැම එකම මොකක් හරි දෙයක් පටන් අරගෙන හරි කරදරයක් මේක. ඒක ඇවිල්ලා තර්ජනයක්. ඒක හරි කරදරයක්. ඒක ඇවිල්ලා තර්ජනයක්. ඊට පස්සේ පාරිභෝගිකයන්. පාරිභෝගිකයන් මොනවද තියෙන තර්ජන? ඕඩර් කරන එක නෙමෙයි ඉන්නේ නේ. වංචා දූෂණ ඇති වෙන්න පුළුවන්. වංචා දූෂණ වැඩි වීම. වංචා දූෂණ වැඩිවීම. ඒ වගේම මොකද භාෂාමය ගැටලු වෙන්න පුළුවන්. ඕඩර් කරන්න දන්නේ නැහැ. තාක්ෂණය පිළිබඳ දැනුමම නැහැ පාරිභෝගිකයන්ට. තර්ජන ඕවා. නේ? ඒ වගේ භාණ්ඩයේ ගුණාත්මකභාවය අඩු වෙන්න පුළුවන් සමහර තැන්වලදී. නේ? අපි තෝරා ආරක්ෂාකාරී නැහැ. ගෙවීම් ක්‍රමවල පවතින දුර්වලතා තියෙන්න පුළුවන්. සල්ලි ගෙවන්න බෑ සමහර තැන්වල. නේ? අන්න ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඔන්න ඕක තමයි අන්තර්ජාල අලෙවිකරණය. එහෙම නැත්නම් විද්‍යුත් අලෙවිකරණය මගින් ව්‍යාපාරිකයට පාරිභෝගිකයට තියෙන වාසිය අවාසි. තත් අවස්ථා හා තර්ජන. හරි. එච්චරයි. අතර ඔන්න පළවෙනි පාඩමේ අපි කතා කරා ගොඩක් නේද? සාමාන්‍ය පළවෙනි පාඩේ ප්‍රශ්න තුනේ 1යි 2යි 3යි 4යි 4යි 9ක්. MCQ පේපර් එකේ පළවෙනි පාඩමෙන් ප්‍රශ්න 9ක් තිබ්බා. MCQ පේපර් එකේ පළවෙනි පාඩමෙන් ප්‍රශ්න 9ක් තිබ්බා. නේ? ඒතකොට සෙල්ලන්නේ නැහැ. MCQ පේපර් එකේ පළවෙනි පාඩමෙන් ප්‍රශ්න 9ක්. එතකොට ගෙඩි පිටින්ම ලකුණු 18ක් ඔයාලට. නේ? ගෙඩි පිටින් ලකුණු 18ක්. ඒක හරියට පළවෙනි පාඩම හරි සරලයිනේ පුතේ. එතකොට මේ හැම අස්සම් මුල්ලක් නෑර හැමදේම පාඩම් කරා. මම දීපු නෝට් එක බලන්න. පාස් පේපර් සාකච්ඡා කරන්නේ බලන්න. දෙන පේපර්ස් බලන්න. නේ? ඒ හැමදේම මොකද? එකතු කරලා තමයි අපිට අවසානයේදී A level විභාගයට යන්න පුළුවන් වෙන්නේ. නැත්නම් නිකන් තියරි විතරක් පාඩම් කරා කියලා වැඩක් නැහැ. හොඳට මතක තියාගන්න මේක ඇවිල්ලා විධිමත් හා සාර්ථකම ඔන්ලයින් වාණිජ්‍ය පාඨමාලාව 360 කොමර්ස්. වැරදිද? රයිට්. ඊට පස්සේ අපි යන් දෙකනේ දෙවෙනි පාස් පේපර් එකේ දෙවෙනි කොටස රචනා ප්‍රශ්න මොනවද අපි කතා කරන්න කියලා බලමු. රචනා ප්‍රශ්න අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා බලමු. සීමා සහිත ඔටෝමොබයිල් සමාගම ශූන්‍ය විමෝචන
මෝටර් රථ එකලාද ඒ වචන ගැන හිතන්න එපා. අමාරු අයියෝ මම මේක දන්නේ නැහැ. අනේ මට මේ වචනේ බෑ. අයියෝ මම මේ වචනේ දන්නේ නැහැ. මම සිංහල කරලා නැහැ. මම සිංහල ෆේල්. අයියෝ මේක මට තේරුම හිතා ගන්න බෑ මොකද්ද කියලා. ඕවා ගැන බය වෙලා කෙලව ගන්න එපා. නේ? ඒවා අදාළ කරගන්න එපා. වන වචන තිබ්බත් ඔයා ඡේද කියවලින් ඉස්සෙල්ලා. දන්නේ නැති වචන තිබුණාට හිතන්නවත් එපා. පැහැදිලි? අයියෝ මොකද්ද මේ වායු විමෝචන? මම දන්නේ නැහැ. අනේ මට මේක කරන්න බෑ. මේ ප්‍රශ්නේ තමයි මම කරන්න හිතාගෙන ආවේ. ඔන්න රට වටේ ප්‍රශ්න වලට. ඔළුවම විකාර කරගන්න පළවෙනි ඡේද කියවපු ගම. විනාසයිනේ. එහෙම එපා. එහෙම කරන්න එපා කොයි වෙලාවකවත්. ඔය මොන වචන තිබ්බත් හිතන්න එපා. ඔයා කරගෙන යන්නකෝ. මේ ඔයා කරගෙන කියවගෙන යන්න ඡේදේ. කියවද්දී කියවල ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් දේ ඔළුවට ගන්න ඉස්සෙල්ලා. නේ? නැත්තම් ඔටෝමොබයිල් සමාගම විසින් ශූන්‍ය විමෝචන අයියෝ මම දන්නේ නෑ අනේ මට බෑ මේක කරන්න. මම මේක තමයි ලියන්න හිතාගෙන මාපු ප්‍රශ්නේ. අනේ මට බෑ. මට බෑ මං වේලවල අතාරින්න මට බෑ මම මේක ලියන්න බෑ මට. කියලා හූතියතේ එතන හොටු පෙර පෙර ඇඬුව කියලා කොට පිළිතුරු වෙන්නේ නෑ. කියවන්න ඡේදේ. සීමා සහිත ඔටෝමොබයිල් සමාගම ශූන්‍ය විමෝචන මෝටර රථ ක්ලාස් කර ශ්‍රී ලංකාව තුළ අලෙවි කරයි. වැඩි හිතන්නේ ශූන්‍ය විමෝචන අයින් කරලා ශ්‍රී ලංකාවේ ඔටෝමොබයිල් සමාගම මෝටර රථ ක්ලාස් කර ශ්‍රී ලංකාව තුළ අලෙවි කරයි. එකගයිද? රයිට්. සමාගම තුළ විශාල සේවක සංඛ්‍යාවක් සේවය කරන නමුත් එක් සේවකයෙකු නියුක්ත වන්නේ එක් කාර්යයක් සඳහා පමණි. කියන්නේ එක සේවකයෙක් වැඩ කරන්නේ එක කාර්යයක විතරයි. මීට අමතරව සමාගම විසින් පාරිභෝගිකයන් සඳහා අලවියෙන් පසු සේවාද සපයනු ලැබේ. ඒ කියන්නේ මේ ව්‍යාපාරය පාරිභෝගිකයට භාණ්ඩ අලෙවි කරලා විතරක් නිකන් ඉන්නේ නැහැ. ඊට පස්සෙත් අවශ්‍ය සේවා සපයනවා. තවද සමාගම මෙම වසරේ දී වාහන අමතර කොටස් නිෂ්පාදනය කර ආරම්භ කරන ලදී. මේ ව්‍යාපාරය නිකන් ඉඳලා නැහැ. අමතර කොටස් නිෂ්පාදනය කරන්නත් පටන් ගන්න තියෙනවා. මෙම සමාගම වාර්ෂිකව රජයට විශාල ආදායම් බදු මුදලක් ගෙවනවා. අම්මෝ නෙක්කනේ ලොකු ආදායම් බදු මුදලක් ගෙවනවා. අතර ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධනයටද දායක වේ. ඒ කියන්නේ ප්‍රාදේශීයව යටිතල පහසුකම් සංවර්ධනයටද දායක වෙනවා. දැන් ඉතින් බය වෙලා අනේ මට මේක කරන්න බෑ වායු විමෝචන මම දන්නේ නැහැ. හිතන්න එපා. කවුද දන්නේ ඔය වචන ඕන වේද නැද්ද කියලා? ඕන උන් නැතොත් ඔයා බය වෙච්චින් අදාළ වැඩක් නැහැ. බය වෙච්ච එක හිතන්නම දෙයක් නැහැ. ඔක අපි සිංහල පන්ති එකනේ මේනේ ආවේ. ඔන්න සිංහල පන්තියේ ඔන්න ਵਿਚාරයක් වගේ කියවන්න આવොත් නම් බය වෙන්න ඕන. වායු විමෝචන කියන එක දන්නේ නැත්නම් ඇයි ඒවට ඕන උනට මේවට වැඩි හිතන්න එපා. ඔයා ඡේද කියවලන්න. ඡේද අයිඩියා එක ඔලුවට එනවනම් බය වෙන්න එපා. ඊයා ප්‍රශ්නෙට. හොඳට මතක තියාගන්න හැම එකේම පළවෙනි ප්‍රශ්නේ කේස් ස්ටඩි. හැම පාස් පේපර් එකකම පළවෙනි ප්‍රශ්නේ කේස් ස්ටඩි. සිද්ධියක් දීලා සිද්ධිය අතරින් තමයි උත්තර ලියන්න තියෙන්නේ. ඒතර පළවෙනි පාඩම අපි කොච්චර තගදාලා ඉගෙන ගත්තත් වැඩක් නැහැ. අවබෝධයෙන් පාඩම් කරේ නැත්නම් මේවට උත්තර ලියන්න බෑ. පාඩම් කරන තියරිය ගිහලා කටපාඩමින් විතර ලියලා හරියන්නේ නැහැ. පාඩම් කරන තියරිය අවබෝධයෙන් ඔලුවට අරගෙන ඒ අවබෝධයත් එක්ක තමයි මෙතන උත්තරේ ලියන්න ඕන. මං කියන එක පැහැදිලි? ඒ නිසා කිසිසේත්ම කොයි වෙලාවකවත් පාඩම් කරනකොට කටපාඩම් කරන්න යන්න එපා. මොකද්ද කරන්න ඕන අනිවාර්යෙන්? මොකද්ද? අවබෝධයෙන් පාඩම් කරන්න. මම නැවත නැවතත් කියනවා අවබෝධයයි වැදගත්. බලමු. සමාගම විසින් පාරිභෝගිකයන් වෙත සපයන නිෂ්පාදිත දෙක නම් කර ඒවාට උදාහරණ දක්වන්න. මේ ආයතනයේ ඡේද කියවලා මේ ආයතනය මේ ව්‍යාපාරය පාරිභෝගිකයට සපයන සේවා දෙක මොකක්ද කියලා අහනවා. පාරිභෝගිකයට සපයන සේවා දෙක මොකක්ද කියලා අහනවා. sorry නිෂ්පාදිත දෙක මොකක්ද කියලා අහනවා. මොකද්ද බලන්න. අපි නැවතත් ඡේදයට යමු. අපි නැවත ඡේද කියවලා බලමු. ශූන්‍ය විමෝචන මෝටර රථ ක්ලාස් කර ශ්‍රී ලංකාව තුළ අලෙවි කරයි. සමාගම තුළ විශාල සේවක සංඛ්‍යාවක් සේවය කරන නමුත් එක් සේවකයෙකු නියුක්ත වන්නේ එක් කාර්යයක් සඳහා පමණි. ඊට අමතරව සමාගම විසින් පාරිභෝගිකයන් සඳහා බ්ලා 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 ඔන්න කියවුවා. ඔක කියවද්දී තමයි මේ අනුගමනය කරන පියවර අනුගමනය කරන්නේ. මේක කියවද්දී ඔයාලට වැදගත් කියලා හිතන දේවල් තියෙනවනේ. ඒ වැදගත් කියලා හිතන දේවල් යටින් ඉරියඳ ගන්න. අලෙවි කරයි. විශාල සේවක සංඛ්‍යාව සේවය කරයි. එක් සේවකයෙකු නියුක්ත වන්නේ එක් කාර්යයක් සඳහා පමණි. පාරිභෝගිකයන් සඳහා අලෙවියෙන් පසු සේවා සපය. වාහන අමතර කොටස් ගෙන්නේ.
වාර්ෂික විශාල ආදායම් පද මුදලක් ගෙවුනේ යටිතල පාසුකම් සංවර්ධන. අන්න ඒ වගේ වැදගත්ය කියලා හිතන දැන් ඉරියඳ ගන්න highlight කරන්න. මේක විනාශ කරත් ඔයාලට විභාගයේ ලකුණු කැපෙන්නේ නැහැ. මොකද මේක විභාග පේපර් එකත් කියන්නේ නැති නිසා. වැදගත්ය කියලා තැන් highlight කරගන්න. හරිද? වැදගත්ය කියලා හිතන තැන් මොකද කරන්න ඕන? highlight කරගන්න. highlight කරගෙන මොකද කරන්න ඕන? වැදගත්ය කියලා හිතන තැන් highlight කරගෙන මොකද කරන්න ඕන? අන්න බලන් සඳ උත්තරේ කෙසේද එන්නේ කියන් සඳ බලන්න. දැන් ඉතින් මේක අයින් කරනවා මේ ඉරි ගහපුවා අයින් කරනවා. වැඩිද හිතන්න එපා. ඒක එහෙම තමයි. ඉතින් තාක්ෂණික දේවල් ඒවා. පෑනින් ඉරි ගහුවා නම් ඒක තියෙන්නේ. පෑන් නෙමෙයි ගහුවේ. සීමා සහිත පාරිභෝගිකයන් සපයන නිෂ්පාදිත වර්ග දෙක. නිෂ්පාදිත වර්ග දෙකයි. මොකද්ද? මේගොල්ලෝ බැලූ බැල්මට සපයන්නේ භාණ්ඩ හා සේවා. මොනවද? භාණ්ඩත් සපයනෝ සේවාත් සපයන. මොනවද සපයන භාණ්ඩ? මෝටර් රථයි මොකක්ද සපයන භාණ්ඩ? මෝටර් රථයි මෝටර් රථ අමතර උපාංග. අන්න උදාහරණ. අතර මේක මේ විදිහට ලියවෙන්න ඕන. භාණ්ඩ කියන එක ලිව්වා. ඒ භාණ්ඩ කියන එකට උදාහරණය අපි මෙතනින් ලියන්න ඕන. ඡේදය ගත්තා. මෝටර් රථ කියන්නේ භාණ්ඩයක්. මෝටර් රථ අමතර කොටස් කියන්නේ උපාංග කියන්නේ භාණ්ඩයක්. එතනින් නවතිනවද? නෑ. එතනින් නවතින්නේ නෑ. එතනින් ඉස්සරහට සේවා ගැන කතා කරන්න එපා. මොනවද සේවා? අලවියෙන් පසු සේවා. ඔන්න උත්තර දෙක. මොකද මෙම ආයතනය භාණ්ඩ සපයන නිෂ්පාදිත වර්ග දෙකයි භාණ්ඩ සපයනෝ සේවා සපයන. සපයන භාණ්ඩ මොනවද? භාණ්ඩ මොනවද? මෝටර් රථයි මෝටර් රථ අමතර දේ. අමතර උපාංග. සේවා මොනවද? අලවියෙන් පසු සේවා. ඡේද කියවන්න මං කියවනේ වැදගත් කියලා තැන් highlight කරගන්න. අන්න එතනයි වැදගත් නේ. වැදගත් කියලා තැන් highlight කරගන්න. ඊට පස්සේ ඒතර ඒක ලකුණු දෙකක්. ලකුණු දෙකක් ගෙට පිටින් හම්බ වෙනවා. ඒතර ඡේද කියවන්න නැතුව අවබෝධයෙන් පාඩම් කරන්න නැතුව මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ නැතුව ඔයා කෙලින්ම ගිහිල්ලා ඒන විභාග ලියුවා කියන්නේ හරියනවද? නෑ. කිසිසේත්ම හරියන්නේ නෑ කියන එක මතක තියාගන්න. පැහැදිලිද? කිසිසේත්ම ඔයාලට උත්තරයක් ලියන්න බෑ මේ විදියට පුළු ටික පුරුදු වෙලා. ඔයාලට එකපාරටම නටන්න කරන්න බෑනේ නේ. ටික පුරුදු වෙලා තමයි නටන්න ඕනේ. ඉතින් මම දන්නේ නැහැ නේද? මොකද මම පුරුදු වෙලා නැති නිසා. මට එකපාරටම ගෙන නටන්න දුන්නා මෙහෙම කරගෙන මට මෙහෙම කර තමයි ඉන්න වෙන්නේ. නටන්න දන්නේ යන්නේ ඒ උනම් හැම දෙයක ප්‍රැක්ටිස් එකක් තියෙනවා. විභාගෙදී ඔයාලා පේපර්ස් ලියලා මොකද වෙන්නේ? ප්‍රැක්ටිස් වෙනවා. ආර්ථිකයේ පැවැත්ම සඳහා ඉගෙන සමාගම දායක විය හැකි ආකාර 4ක් දක්වන්න. ආර්ථිකයේ පැවැත්මට ව්‍යාපාර දායක වන ආකාර මොනවද? ආර්ථිකයේ පැවැත්ම ව්‍යාපාර දායක වෙන්නේ කොහොමද? ඡේද කියව ගම අපිට බලන්න පුළුවන් මොනවද? එකක් තමයි පුතේ මිනිස්සුන්ට රැකියා අවස්ථා ලබා දෙනවා. දීලා තියෙනවා. මොකද එකක් රැකියා අවස්ථා ලබා දීලා තියෙනවා. එකක් මොකද? සේවා නියුක්තියට දායක වීම. කොහොමද? රැකියා අවස්ථා ලබා දීම තුළින් සේවා නියුක්තියට දායක වීම. මොකද පුතේ? ආර්ථික සංවාද දායක වෙන්නේ කොහොමද? රැකියා අවස්ථා ලබා දීම තුළින් මේ වගේ මේ ප්‍රශ්නේ 2020 කතා කරලා තියෙන 19 කතා කරලා. දීම තුළින් මොකද? සේවා නියුක්තියට දායක වීම. රැකියා අවස්ථා ලබා දීම තුළින් සේවා නියුක්තියට දායක වෙලා තියෙනවා. ඊට පස්සේ තව මොනවද? දැන් මෝටර රථ නිෂ්පාදනය කරනවනේ. මෝටර රථ නිෂ්පාදනය කරන අමතර කොටස් නේ.
මොකද බලන්න ප්‍රශ්නටිය මොකද සමාග විසින් පාරිවහන අලෙවියෙන් පසු සේවා සපයනවා. හරි අලෙවියෙන් පසු සේවා සපයන කියන එක සේවා නිපදවීමක් සිදු කරනවා. ජාතික නිෂ්පාදිත ඉහළ නංවනවා. මෝටර රථත් ලංකාව තුල අලෙවි කරනවා. ඒ වගේම අමතර කොටස් නිෂ්පාදනයත් ආරම්භ කරලා තියෙනවා. අමතර කොටස් නිෂ්පාදනයත් කරනවා. ඒ වගේම අලෙවියෙන් පසු සේවාත් කරනවා. මොකද්ද? භාණ්ඩ හා සේවා සැපයීම තුළින් මොකද කරන්නේ? ජාතික නිෂ්පාදිතයට දායක වීම. මෙහෙම පැහැදිලි විස්තරයක් තියන්න. ඔයාලා මොකද ලකුණු කොහොම හම්බ වෙයිද කියන එක අපි දන්නේ නැහැ. පැහැදිලි මෙතන කිසිසේත්ම ලකුණු අඩු කරන්න ක්‍රමයක් නැහැ ඔයාලට. පැහැදිලි ඒක නිසා රැකියා අවස්ථා ලබා දීම නිසා තමයි සේවා නියුක්තියට දායක වෙන්නේ. භාණ්ඩ හා සේවා සැපයීම තුළින් ජාතික නිෂ්පාදිතයට දායක වෙනවා. ඒකත් අපි දන්නවා. මොකද අමතර උපාංග නිෂ්පාදනය කරන වගේම අලෙවියෙන් පසු සේවා සපයලා මොකද කරන්නේ? වැඩි මේ ජාතික නිෂ්පාදිතය වැඩි කරනවා. සේවා නිපදවීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? බදු ගෙවන කතාවක් තියෙනව නේද? අන්න බදු ගෙවීම තුළින් මොකද කරන්නේ? රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට දායක වීම. බදු ගෙවන කතාවක් තියෙනව නේද? අන්න දැන් මේ ඔක්කොම අපිට හිතන දේවල් ලියලා හරියන්නේ නැහැ. ඡේදේ විස්තරේ කියවුවම විස්තරෙන් පේන්න තියෙන දේවල් ලියන්න ඕන. නේ? එතකොට අපිට කොච්චර වැල් බයිලා කොච්චර ගැහුවත් වැඩක් නැහැ. අපි කියනවා සාදුන්න සර් පේපර් එකට දුඹෙන් යන්න ලියලා ආවයි සටපට ගාලා ලිව්වේ. නේ? හැබැයි වැඩක් නැහැ. සටපට ගාලා ලිව්වට වැඩක් නැහැ. ලිවල තියෙන මෙලොවම රහක් නැති ඒවා. අර තියෙන නෝට් එකේ ඉගෙනුවේ අපි. නෝට් එකේ ඉගන්නපුව තමයි ලියලා තියෙන්නේ. හැබැයි එයා කටපාඩම් කරලා තියෙනවා. හැබැයි අවබෝධයෙන් පාඩම් කරලා නැහැ. ඇයි ඒ? අවබෝධයෙන් පාඩම් කරපු නැති නිසා තමයි ඡේද කියවලා ඡේදයට අදාළ ඒවා ලියන්න දන්නේ නැත්තේ. පේපර් හරියට කරලා නැති හින්දා තමයි පේපර් එක කියවලා හරියට උත්තරේ ලියන්න දන්නේ නැත්තේ. ඒක නිසා මොන සමහර කට්ටිය දෙන මම ලිව්ව සුපිරියට හැබැයි ලකුණු නැහැ. ලකුණු නැති හේතුව දැන් දැනගන්න. කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. අපි පේපර්ස් කරන්න ඕන, ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන, අවබෝධයෙන් මේ දේ කරන්න ඕන. සර් කියන්නේ වහන් ඉන්න. හරිද? රයිට්. ඊට පස්සේ මොකද? යටිදල පහසුකම් සංවාදනයේ දායක වෙනව නේද? නේ? කියලා තියෙන මොකද්ද? ඡේද කියලා තියෙනවා. යටිතල පහසුකම් සංවර්ධනයට දායක වීම. යටිතල පහසුකම් සංවර්ධනයට දායක වුණා මොකද වෙන්නේ? යටිතල පහසුකම් සංවර්ධනයට දායක වුණාම මොකද වෙන්නේ? ව්‍යාපාරය මොකද වෙන්නේ? සෝරි ආර්ථිකය මොකද වෙන්නේ? දියුණු වෙනවා. මේගොල්ලෝ පාරවල් හදන්න උදව් කරනවා. මේගොල්ලෝ සියලුම පාරවල් හදන්න උදව් කරනවා. පාරවල් ප්‍රතිසංස්කරණය කරන්න උදව් කරනවා නේ. සියලුම යටිතල පහසුකම් සංවර්ධනයට මේගොල්ලෝ උදව් කරනවා. ඒක නිසා මොකද්ද? ඒකත් ආර්ථිකයට දායක වෙන එක ක්‍රමයක්. හරිද? හරි නෝට් එකක් දාගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. නැත්නම් රෙකෝඩින් එක තියෙනවනේ. බලන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. ඉහත සිද්ධිය ඇසුරේ සමාගම ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බලවේග. ඇල්මැති පාර්ශව ගැන අහන්නේ. මේ ව්‍යාපාරයට බලපෑම් ඇති කරන්න පුළුවන් බලවේග මොනවයි? මේ ව්‍යාපාරයට බලපෑම් ඇති කරන්න පුළුවන් බලවේග මොනවද? අයිතිකරු ඉන්නවා, සේවකයෝ ඉන්නවා, ඊට පස්සේ අයිතිකරු ඉන්නවා, සේවකයෝ ඉන්නවා, රජය ඉන්නවා, ගනුදෙනුකරු ඉන්නවා නේ? අයිතිකරු අයි අර දැන් ඔන්න යා වායු විමෝචන කේස් එකට. වායු විමෝචනය ගැන තියෙනවනේ. ඒ කියන්නේ පරිසර දූෂණයක් අවම කරන වාතයේ දූෂණය අවවන මෝටර රථ නේද නිෂ්පාදනය කරන්නේ නේ? පරිසර දූෂණය අවවන මෝටර රථ නේද නිෂ්පාදනය කරන්නේ. එතකොට මේගොල්ලෝ බලපෑම් ඇති කරනවා. තව කවුද? බලපෑම් ඇති කරනවා ස්වාභාවික පරිසරය. ස්වාභාවික පරිසරය ගැනත් හිතලා තමයි මේගොල්ලෝ වැඩ කරන්නේ. ඒතර ස්වාභාවික පරිසරයත් මේගොල්ලන්ට බලපෑම් ඇති කරනවා. ඊට පස්සේ කවුද?
පිටරටින් භාණ්ඩ ගෙන්නනව නේද? සැපයුම් කරුවන්. ඔන්න ඔය කට්ටිය තමයි මේ ව්‍යාපාරය දිහා බැලුවම මේ ව්‍යාපාරයට බලපෑම් කරන බලවේග. අයිතිකරුවෙක් කොහොමත් ඉන්න සේවකයෝ රජය ගණදුණුකරු ස්වභාවික පරිසරය සැපයුම් කරනවා. ඒතර ස්වභාවික පරිසරය හැංගිලා තියෙනවා. හැංගිලා තිබුණට අපි ඒක දන්නවා. අපි හොයාගත්තනේ. එහෙම අපි රවට්ටන්න බෑ. අපේ ළමයි දක්ෂයි. අපේ ළමයිම රවට්ටන්න බෑ. හරිද? රයිට්. මොකද? අයිතිකරු සේවකයන් රජය ගණදුණුකරු ස්වාභාවික පරිසරය සැපයුම්. හොඳට මතක තියාගන්න මේ ඇවිල්ලා කොහෙ තියෙනේවද? මෙන්න මේ ඡේද තියෙනේවා. හරිද? මේ ඡේද තියෙන අයිතිකරු ගැන සේවකයෝ ගැන රජය ගැන ඊට පස්සේ සේව මොනවද අමතර කොටස් නැහැ. මෝටර රථ ගෙන්නලා එකලස් කරනවා. ඒක නිසා සැපයුම් කරුවෝ ගැන ඉන්නවා. ඒ වගේම වායු ශූන්‍ය විමෝචන කේස් එක තියෙන නිසා මේ පරිසර ගැනත් හිතනවා. ඒකත් හරි. ඒවා හරි සරල දේවල්. බලවේග හතර නම් කරපුවා ලකුණු දෙකක් ගෙරිමින්. අයි හිතන්න දෙයක් තියෙද නෑ. හිතන්න දෙයක් නෑ. අත ලස්සනයි. දීසි. ව්‍යාපාරේ ලාභ අරමුණු කරගත්ත යුත්තේ ඇයිද හේතු දෙකක් ඇසුරින් පැහැදිලි කරනවා. ඇයි ව්‍යාපාර ලාභ අරමුණු කරගන්න ඕන? සරලයිනේ. ව්‍යාපාරය ඇයි ලාභය අරමුණු කරගන්නේ? ඔයා ඇයි ලාභ අරමුණකින් යුතුව ව්‍යාපාරයක් පටන් ගන්න? දේසි නේද? මොනවද? ලාභ අරමුණක් ඇතුව ව්‍යාපාරය පටන් ගන්න ඇයි? අබුදා ලාභ අරමුණක් ඇතුව ව්‍යාපාරය පටන් ගන්න එකක් උපයන ලාභයෙන් නැවත ව්‍යාපාරයට ආයෝජනය කිරීමට මොකද නොහොත් මොකද ප්‍රති ආයෝජනයට දැන් මෙතන පැහැදිලි කිරීමයි ඔක්කොම තියෙනවා මොකද උපයන ලාභයෙන් නැවත ව්‍යාපාරයට ආයෝජනය කර. ලාභයක් හොයන්නේ ඇයි ව්‍යාපාර? ඒ හොයන ලාභේ නැවත ඒකටම දාලා මොනව කරන්නද? ප්‍රති ආයෝජන. නැවත ව්‍යාපාරයට ආයෝජනය කරන්න. ඒගොල්ලෝ බලන්න. නැවත ව්‍යාපාරයට යොදවන්න තමයි ඒගොල්ලෝ බලන්නේ. හරිද? නැවත ව්‍යාපාරයට යොදවලා ලාභ ලබනවා. නැවත තව ලාභ හොයන්න බලන්න. අන්න එක තමයි ප්‍රති ආයෝජනය. කරුණ ඕනනම් දාගන්න මොකද? ප්‍රති ආයෝජනයට ඒ වගේම මොකද්ද ආයෝජකයන්ට අවශ්‍ය ප්‍රතිලාභ ලබා දීමට දැන් මේ සමාගම කොටස් නිකුත් කරලානේ තියෙන්නේ. ඒතකොට කොටස් වලට ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජකයෝ ආයෝජනය කරලා තියෙනවා. ඒ කරපු ආයෝජනයන්ට මොනව කරන්න ප්‍රතිලාභ දෙන්න එපා. ආයෝජකයන් ප්‍රතිලාභ දුන්නත් වැඩක් තියෙද නෑ. ආයෝජකයන් ප්‍රතිලාභ දෙන්න මේක කරගෙන යන්න බෑ. ඒක නිසා හොඳට මතක තියාගන්න. ව්‍යාපාර ලාභ උපයන්නේ තව හේතුවක් තමයි මොකද්ද? ආයෝජකයන්ට ප්‍රතිලාභ ලබා දෙන්නයි ව්‍යාපාරය අඛණ්ඩව පවත්වගෙන යන්න. ඒ කියන්නේ ව්‍යාපාරේ ප්‍රති ආයෝජනය කරන. නැවත ඒක ආයෝජනය කරන. දෙක මොකද්ද? ආයෝජකයන්ට අවශ්‍ය ප්‍රතිලාභ ලබා දීමට. සේවකයෝ වැඩ කරන්නේ නිකන්ද? නෑ. සේවකයෝ වැඩ කරන්නේ යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්. එතකොට ඒගොල්ලන්ට වැටුප් ගෙවන්න ලාභයක් තියෙන්න ඕන. සේවකයෝ වැඩ කරන සේවකයන්ට වැටුපක් ගෙවන්න ලාභයක් තියෙන්න ඕන. ලාභයක් නැත්නම් සේවකයන්ට වැටුපක් ගෙවන්න බෑ. සේවකයෝ වැටුපක් ගෙවුව නැත්නම් සේවකයෝ වැඩ කරන්නේ නෑ. ඒගොල්ලෝ අයින් වෙනවා. එහෙනම් මොකද්ද? ව්‍යාපාරයක් වුණාම ලාභ හොයන්න ඕන තව කාරණාවක් තියෙනවා. ඒක මොකද? ඊළඟ එක. සේවකයන්ට අවශ්‍ය ප්‍රතිලාභ ලබා දීමට. මොකද? සේවකීන්ට අවශ්‍ය ප්‍රතිලාභ ලබා දීමට. පැහැදිලිද මම කියන එක? ඔන්න ඔය කාරණා තමයි මොකද්ද? ව්‍යාපාර ලාභ උපයන්නේ හේතු. බලන්න. ප්‍රති ආයෝජනයට උපයන ලද ලාභය නැවත ව්‍යාපාරයට ආයෝජනය කරන්න. ආයෝජකයන්ට අවශ්‍ය ප්‍රතිලාභ ලබා දෙන්න. සේවකයන්ට අවශ්‍ය ප්‍රතිලාභ ලබා දෙන්න. හරිද? හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? අලවයෙන් පසු සේවාවට අමතරව 3. අලවයෙන් පසු සේවාවට අමතරව මෙම සමාගම මගින් පාරිභෝගිකයන් හට සැපයීම හැකි වෙනත් සේවා. අලවයෙන් පසු සේවාවට අමතරව
මේගොල්ලොන්ට පාරිභෝගිකයන්ට දෙන්න පුළුවන් වෙනත් සේවා මොනවද? අලව්‍යයෙන් පසු සේවා වලට අමතරව පාරිභෝගිකයන්ට දෙන්න පුළුවන්. දැන් මේ ඡේද බැලුවට පස්සේ ඔටෝමොබයිල්